ඔය ඇත්ත වශයෙන් අපි පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ ගැන සාකච්ඡාවකුයි අපි කරගෙන යන්නේ. රටේ වැඩේ ආණ්ඩුව කරගෙන යනවනේ. අපි බලමු ඉස්සරහට යනකොට කොහොමද කියලා. ඒකම දැන් පහුගියදා ආණ්ඩුව මන්ත්‍රීවරු නියෝජනය කරලා ඒ සම්බන්ධයෙන් ඒකත් ඉතින් ආණ්ඩුවේ වැඩන්නේ නේ. මම හිතන්නේ අපි මොකුත් කියන්න ඕන කියලා. ආණ්ඩුව ඔහොම යනවනේ. ඉතින් ඔහොම යන්න දෙමු අපි. එතකොට තේරෙයි මහ ජනතාවට. මම හිතන්නේ මහ පොළොවේ මහ ජනතාවගේ ප්‍රාර්ථනය තමයි මේ රටේ මින් ඉදිරියට බොරු කියන දේශපාලනය අවසන් කිරීම සඳහා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් දේශපාලනයේ වංචනික ලෙස කරන ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා සියලු දෙනා එකතු වෙලා රට වෙනුවෙන් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන තැන තමයි විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2022 ජූලි මාසේ 20 වෙනිදා 8 වන විධායක ජනාධිපති වෙලා පාර්ලිමේන්තුව අමතලා එතුමා කිව්වේ කරුණාකරලා ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඔක්කොම එකඟ වෙන්න කියලා. එතකොට මේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් පිට දේශපාලන පක්ෂ ඡන්ද ලබා ගැනීම සඳහා මහජනයාට මේ බොරු කීම නැවැත්තුවේ නැත්නම් මේ බොරු කියන දේශපාලඥයන් අනාගතයේ මහපාරේ ගුටි කන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කල්පනාවෙන් කරන්න ඕන. තමන්ට තණ්හාව තියුණා කියලා ඇමති කෙනෙක් වෙන්න අගමැති කෙනෙක් වෙන්න ජනාධිපති කෙනෙක් වෙන්න මහජනයා බිල්ලට ගන්න එක වැරදීනේ. කළ නොහැකි දේවල් කියන එක වැරදීනේ. එතකොට කළ හැකි දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීති 92ක් ගෙනල්ලා සම්මත කරලා තිබෙනවා. එතනින් පිට මුකුත් රටේ කරන්න බෑ. එතනින් පිට කරන්න පුළුවන් බොරු කියලා ඇමති කෙනෙක් වෙලා අගමැති කෙනෙක් වෙලා ජනාධිපති කෙනෙක් වෙලා පාරේ කුටි කාලා දේශපාලනය අවසන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට සමුජන බලයේත් එක්ක ආකාශය කරන නායකතුමා ප්‍රකාශ කළා. දැන් ඔබතුමාලා කොහොමද ඒ ගැන මම පක්ෂ වෙනුවෙන් පෙරේදා ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශය අනුව අපි බලනවා මේ සතියේ බදාදා අපේ කළමනාකාරීත්ව කමිටුවත් ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අපි ක්‍රියා කරන සුබවාදීව දකින්න ඒ කටයුත්ත ඉතා හොඳයි කියලා. ඒ වගේම ඒ මම හිතන්නේ රනිල් බීතිකාවට තියෙන බය එහෙම කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබතුමා තව එකක් අවධානය වෙනවා. ඔබතුමා මෙතනදී මතකද අවුරුදු රනිල් අගමැතිතුමා මේ අගමැති වෙන්න දියුණු වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා මෙතනදී ප්‍රකාශයක් කරා අපේ ලොක්කා මේ ලබන අවුරුද්දේ අගමැති වෙනවා කියන්නේ. නෑ මං හිතන්නේ මෙතන තිබෙන්නේ එක දෙයයි ඉගෙන ගන්න තිබෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරාට වැඩිය මොනවා හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන්ද? මං දන්න විදිහට බෑ. එහෙනම් නීතියෙන් නීති රීති වගේක් අපි ගෙනල්ලා තිබෙනවා. ඒ නීති රීති මේ දවස්වල උල්ලංඝනය කරමින් තිබෙනවා. එහෙනම් ඒ ආණ්ඩුව විනාශ වීමට නියමිතව තිබෙනවා. එතකොට එවැනි අවස්ථාවක රට බාර ගැනීම එක්සත් ජාතික පක්ෂය සූදානම්ෙන් ඉන්නවා. ඒ ගැන කලබල වෙන්න එපා. දැන් සම්පකාරයේ ඔබතුමා හිතපු බාපති කුසුම්දිරි. එතකොට අපි ඒකේ අපි උද්‍යන්කාරී මණ්ඩලයේ ඉන්නාද අසෝනාන් ගරම් මණ්ඩලය ගන්නවා. පූර්වාදර්ශ උද. යමනේ පූර්වාදර්ශ 2001 කාලේ නම් ඉන්නේ. නුවරනම් ස්පීච් දානකට උදව් අපි ලොකු සටනක් දීලා 2001 නොවැම්බර්